අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මහාමාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසා සිටියේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඇති සේවා ප්‍රදේශය වසර 99ක් දක්වා එක්තරා සමාගමකට බදු දී තිබෙන්නේ මාසකට රුපියල් 10000ක පමණ කුඩා මුදලකට බවයි. පාර්ලිමේන්තුවේදී රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා විසින් ඇසූ අතුරු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. එමෙන්ම දක්ෂිණ අධිවේගී මාර්ගයේ තමන්ගේ පුද්ගලික නිවාස සඳහා ඉතා ආසන්නයේම අන්තර් හුවමාරු කලාපයන් සකස් කර ඇති බවත් එවැනි එක් පිවිසුමක් සකස් කිරීම සඳහා රුපියල් කෝටි 100කට වැඩි පිරිවැයක් වැය වන බවත් අමාත්‍යවරයා පැවසීය. නොඑක් දේශපාලන බලපෑම් හේතුවෙන් පෞද්ගලික අවශ්‍යතාවන් වෙනුවෙන් සාදා ඇති මෙවැනි හුවමාරුවක් මාතර ගොඩගම හුවමාරුවට කිලෝමීටර් 5ක් ඈතින් තිබෙනා බවත් කපුදුව නම් එම අන්තර් හුවමාරුවෙන් කොළඹට යෑමට සහ ඒමට පමණක් පහසුකම් සැපෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.